යක්ෂයාගේ තටාකය කියලා හඳුන්වන මේ තැනට යන්න ලැබුණොත් ඔයා යනවද? සැම්බියාව තුළ පිහිටලා තියෙන මේ භයානක ස්ථානය මහා වික්ටෝරියා ඇල්ල අසල සිරස් බෑවුමක කෙළවරේ පිහිටා තිබෙනවා. මේ යක්ෂයාගේ තටාකයෙන් වැටි බරපතල අනතුරු ගණනාවක් සිදු වී තිබෙනවා. මොකද එම තටාකයෙන් පහළ තිබෙන්නේ මීටර් 103ක් පමණ ගැඹුරු ප්‍රපාතයක්. නමුත් මේ ස්ථානයේ දිය නෑමට බොහෝ සංචාරකයන් ප්‍රිය කරනවා. මේ ඇල්ලේ පළල කිලෝමීටර් 1.7ක් වන අතර ලෝකයේ ඇති දියැලි වලින් වර්ෂා කාලයේදී වැඩිම ජල ධාරාවක් වැටෙන දියැල්ල විදිහට වික්ටෝරියා ඇල්ල හඳුන්වනවා. එම ප්‍රමාණය තත්පරයකට වතුර ලීටර් මිලියන 10ක් පමණ වෙනවා. එහි වූ භයානක බව නිසාම එක් වරකට එම තටාකයට බැසීමට හැකියාව තිබෙන්නේ පුද්ගලයන් 24 දෙනෙකුට පමණක් වන අතර මෙම යක්ෂයාගේ තටාකයට සංචාරකයන් ගෙන යාම සඳහා අවසර ලබා දී තිබෙන්නේ එක් සමාගමකට පමණයි. නමුත් වෙනත් මඟ පෙන්වන්නන් සමග නීති විරෝධීව මේ තටාකයේ දියනෑමට පැමිණෙන අයද ඕනෑ තරම් සිටිනවා. ඒ වුණත් ඒ ගැන විශේෂඥ දැනුමක් නොමැති කෙනෙක් සමග පැමිණීමෙන් ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවෙන්නට පුළුවන්. නමුත් මේ තටාකයේ කෙළවරේ යම් ආරක්ෂාවක් සපයන ස්වභාවික බාධකයක්ද තිබෙන අතර මේ යක්ෂයාගේ තටාකය සංචාරකයින්ට විවෘත වන්නේ වසරේ වියලි කාලගුණයක් ඇති ජලයෙන් අඩු මාසයන් වල පමණයි.